thumbnail එකෙන් ඔයා දකින්න ඇති අද වීඩියෝ එක මොකක් ගැනද කියලා. අද වීඩියෝ එක ගොඩාක් විශේෂ වෙයි ඔයාට. මොකද මම මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මම වන්දනාමාන කරලා තියෙන හාස්කම් පිරුණු පන්සල් කෝවිල් පල්ලි ගැන. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් අහන්න. ඔයාට අහලා නැති හාස්කම් තියෙන තැන් ගැන දැනගන්න පුළුවන් අනිවාර්යෙන්ම. බෞද්ධයෙක් විදිහට මම මුලින්ම ස්ථාන 4ක් ගැන මෙන්ෂන් කරන්නම්. හැබැයි ස්ථාන 4 ගැන මම ලොකුවට ඉන් ඩීටේල් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ ස්ථාන 4 ගැන අහපු නැති කෙනෙක් ලංකාවේ නැහැ. සහ මේ ස්ථාන 4 හාස්කම් තියෙනවා කියන එක නොදන්න කෙනෙකුත් නැති නිසා මම නිකන් මෙන්ෂන් කිරීමක් විතරක් කරලා ඉතුරු ස්ථාන ගැන ඉන් ඩීටේල් ඔයාලත් එක්ක කතා කරන්නම්. ජය ශ්‍රී මහා බෝධි වහන්සේ, රුවන්වැලි මහා සෑ වහන්සේ, අභයගිරි චෛත්‍යරාජාණන් වහන්සේ, කැලණිය රජමහා විහාරය. ඉතින් මේ ස්ථාන 4 ගැන මුලින්ම මම මතක් කරනවා මේ වීඩියෝ එකේදී. ඉතුරු ස්ථාන ගැන කියන්න කලින් ඉතින් මේ ස්ථාන 4 ගැන නොදන්න කෙනෙක් නෑනේ. මේ ස්ථාන 4ෙම හාස්කම් තියනවා කියලා දන්නවා. ප්‍රශ්නවලට විසඳුම් තියනවා කියලා දන්නවා. ඉතින් ඉතුරු ටික මම දැන් කියන්නම්. මේ ස්ථාන ගැන නොදන්න කෙනෙක් නැති නිසා මම ඒ ස්ථාන 4 ගැන ඉන් ඩීටේල් කතා කරන්නේ නැහැ. හැබැයි මම කියනවා බාරහාර වෙන කෙනෙක් නම් අභයගිරිය චෛත්‍යරාජාණන් වහන්සේට ඔයාලට බාර වෙන්න පුළුවන්. මං හිතන්නේ ගොඩක් අය ඒක ගැන නම් දන්නේ නැහැ. ඉතින් බාරහාර විශ්වාස කරන කෙනෙක් නම් අභයගිරිය චෛත්‍යරාජාණන් වහන්සේට ඔයාලට පුළුවන් බාරහාර වෙන්න. ඒකට වෙනම තැනක් අභයගිරිය චෛත්‍යරාජාණන් වහන්සේ ඒ ස්ථානේ තියෙනවා. ඉතින් එතනට ගිහිල්ලා බාරහාර වෙන්න පුළුවන්. එතන ලොකු හාස්කම් තියෙන තැනක්. ඉතින් ඒත් එක්කම මම කියන්න ඕනේ මේවා විශ්වාස කරන්නේ නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක මෙතනින්ම බලන එක නවත්තන්න. ඒ අය බයින්න බලාගෙන වීඩියෝ එක ඉවර වෙනකන් අහන්න එපා. ඉතින් ඒකත් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් බාරහාර වෙන්න කැමති කෙනෙක් නම් ඒවා විශ්වාස කරන කෙනෙක් නම් අභයගිරිය චෛත්‍යරාජාණන් වහන්සේ කියන්නේ බාරහාර වෙන්න පුළුවන් හොඳම තැනක්. ඔයාලා එතෙන්ට ගියොත් ඔයාලා දකි ගොඩාක් අය එතෙන්ට බාරහාර වෙන්න ඇවිල්ලා තියෙනවා සහ ඒ බාරහාර ඔප්පු කරන්නත් ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා. එතන වෙනම බාරහාර වලටම වෙනම තැනක් තියෙනවා. ඒත් එක්කම හාස්කම් බාරහාර බෝධි පූජා තියෙන හොඳම පන්සල් 3ක් තමයි බෙල්ලන්විල රජමහා විහාරය, ගණේවත්ත පන්සල, පිල්ලෑව බෝධිරාජාණන් වහන්සේ. ස්පෙෂලි ඔයාලා යුග බෝධියක් හොයන කෙනෙක් නම් මං ගොඩක් වෙලාවට ඉගෙන ගන්න ළමයින්ට එහෙම යුග බෝධියකට වැඳුම් පිදුම් කරන්න කියනවානේ. ඉතින් එහෙම නුග බෝධියක් හොයනවා නම් ගණේවත්ත දේවාලයේ පිල්ලෑව පන්සලේ නුග බෝධි තියෙනවා. ඒත් ඔයාලා නුග බෝධියක් හොය ඉන්න කෙනෙක් නම් ඔන්න ඒ ස්ථාන දෙකට ගිහිල්ලා ඒ කටයුතු කරන්න පුළුවන්. මේ උතුම් ස්ථානවල ලොකේෂන්ස් ඔයාලට Google කරලා බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම පහළ වෙනම කමෙන්ට් එකක් දාන්නම් ඒ ලොකේෂන් වල link. එතකොට ඔයාලට ඒ link එක ක්ලික් කරලා විස්තර ගන්න පුළුවන්. මේ ස්ථාන තුනේම දේවාල තියෙනවා. විශේෂයෙන්ම ගණේවත්ත දේවාල කියන්නේ ගොඩාක් හාස්කම් තියෙන තැනක්. මම අහලා තියෙනවා නඩු හබ වලින් ජය ගන්න එහෙම හොඳ ස්ථානයක් තමයි ගණේවත්ත දේවාලය කියලා කියන්නේ. ඉතින් මෙහෙමයි. ස්ථානික කොතන වුණත් ඔයාගේ සිතුම් පැතුම් පිරිසිදු නම්, ඔයාගේ ප්‍රාර්ථනා පිරිසිදු නම්, ඒ ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම ඔයාලට මේ මොන තැනිනුත් හාස්කම් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊට පස්සේ මම යන්න ආස කරන කෝවිල් දෙකක් තමයි කොච්චිකඩේ ගල් කෝවිලයි දෙහිවල විෂ්ණු කෝවිලයි. කොච්චිකඩේ ගල් කෝවිල ශිව දෙවියන් මූලිකත්වය දීලා තමා හදලා තියෙන්නේ මම හිතන්නේ. එතනට ගියාම ඔයාලට පෙනෙයි මේ දේවල්. ඉතින් එතන ඔයාලට මෙඩිටේෂන් කරන්න එහෙම මනස නිදහස් කරගන්න එහෙම පුළුවන්. හරි ලස්සන තැනක්. ඇතුළට ගියාට පස්සේ හරිම ආස හිතෙනවා. ඉතින් ප්‍රශ්නක ඉන්නවා නම් විසඳුමක් දෙන්න කියලා ඉල්ලලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් තැන් දෙකක් තමයි මේ කෝවිල් දෙකම. මට මේ තැන් දෙකේදීම ප්‍රතිඵල ගත්ත අය හම්බෙලා තියෙනවා. ගිය මුල් දවස්වල ඉතින් ළමයි ලොකුවට දන්නේ නැහනේ. කොහොමද කරන්න කියලා. මොකද මම බුද්දිස්ට් කෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ කෝවිල් වල ගිහලා ඒ වතාවත් කරන්නේ කොහොමද කියලා. ඉතින් ගිහිල්ලා ඒ එතන ඉන්න අයගෙන් අහද්දි තමයි අතරම දැනගන්නේ. මම දැනගත්ත ඇත්තටම එතන ගොඩාක් අය ඇවිල්ලා තියෙනවා එහෙම ප්‍රතිඵල ගත්ත. විශේෂයෙන්ම ප්‍රශ්න වල ඉන්නකොට විසඳුමක් ඉල්ලලා අපි
කතාවත් කරනවානේ අන්න ඒ වගේ දේවල් හරිය ගොඩාක් අය තැන් දෙකේදී මට හම්බෙලා තියෙනවා. මටත් ඇත්තටම එක දෙයක ඇත්ත දැනගන්න පුළුවන් වුණේ ඒ කෝවිල් වලින් ඒ විසඳුමක් දෙන්න කියලා ඉල්ලපු වෙලාවක. ඉතින් මේ තැන්වල පොඩි ටිකට් එකක් ගන්න ඕනේ. එතකොට ඔයාලට පූජාවන් එහෙමත් කරගන්න පුළුවන්. ගොඩාක් අයට ප්‍රතිඵල තියෙන තැන් දෙකක්. සමහර විට මේ තැන් වලින් ප්‍රතිඵල ලැබුණු අය මේ වීඩියෝ එක අහනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අය පහළ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට අනෙක් අයට ඒ කමෙන්ට්ස් වලිනුත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් නිසා. ඉතින් මම වීඩියෝ එකේ නොකියන මොනවා හරි ස්ථාන ගැන ඔයාලා දන්නවනම් ඒවත් පල්ලෙහා කමෙන්ට් එක මෙන්ෂන් කරගෙන යන්න. හිත නිදහස් කරන තවත්ම යන ආසම තැනක් තමයි කොච්චිකඩේ සෙන්ට් ඇන්තනීස් චර්ච් එක. සෙන්ට් ඇන්තනි කියලා කියන්නේ ඉතින් මේක කෙනෙක් කියන්නේ ප්‍රසිද්ධයි කියන්නේ ප්‍රාතිහාර්යයන් සිදු කරන කෙනෙක් විදිහට තමයි හැමෝම රෙකග්නයිස් කරන්නේ. ස්පෙෂලි ඔයාට දෙයක් කියන්න කෙනෙක් නැත්නම් කොච්චිකඩේ මේ සෙන්ට් ඇන්තනීස් චර්ච් එකට ගිහිල්ලා ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම කියලා හිත නිදහස් කරගන්න පුළුවන් තැනක්. මම මෙතන ඇත්තටම නෝටිස් කරපු ලොකුම දෙයක් තමයි හැමෝම තමන්ගේ පාඩුවේ ඇවිල්ලා බ්ලෙසිංස් අරගෙන යනවා. කාටවත් කාගෙන්වත් කිසිම කරදරයක් නැහැ. ඒක නිසා ඔයාට මොනවා හරි හිතේ තියෙන දෙයක් නිදහස් කරගන්න ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා ඔයාට ඒ දේ ගැන කියලා අඬලා ඕන එකක් කරලා යන්න පුළුවන්. කවුරුත් කාදියාවත් බලලා එහෙම කරදරයක් කරන්නේ නැහැ. මෙතනත් ඇත්තටම ඔයාට බාර වෙන්න පුළුවන් තැනක්. ඔයාගේ විශ් එක කියලා ඒ දේ ඉෂ්ට වුණාට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා දෙවියන් වහන්සේට ප්‍රොමිස් එකක් දීලා ඔයාට ඔයාගේ බාරේ කරන්න පුළුවන් මෙතනත්. මම අහලා තිනවා සමහර අය බාර වෙනවා දුප්පත් අයට කෑම දෙන්න. තවත් අය යාළගේ උසට ඉටිපන්දම් පත්තු කරන්න බාර වෙනවා. ඉතින් මම හරිම ආස තැනක් තමයි මේ කොච්චිකඩේ චර්ච් එක. කොච්චිකඩේ චර්ච් එක ගාවම තමයි මම අර කලින් කිව්ව කොච්චිකඩේ ගල් කෝවිලක් තියෙන්නේ. ඉතින් මේ ස්ථාන දෙකම හරිම ලස්සනයි. මේ හැම තැනම ප්‍රාතිහාර්යයන් තියෙන තැන්. ඒ හැම දෙයක්ම ඔයාගේ විශ්වාසය සහ භක්තිය එක්ක ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔයා බොරු වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඒ තැන්වලට යන්න එපා. හරිම භක්තියෙන් පිරිසිදු හැඟීමෙන් යන්න. ඔයා කොතෙන්ට ගියත් ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් ගන්නවා කොතැනකට ගියත් ඔයාගේ විශ්වාසය භක්තිය තමයි අතරම මූලිකම දේ. විශ්වාසය භක්තිය නැතුව ඔවා හරියන්නේ නැහැ කියලා හිතාගෙන ඒ තැන්වලට යන්න එපා. ඉතින් මම අර කලින් කිව්වා වගේ මම වීඩියෝ එකේ නොකියපු තැන් ගැන ඔයාලා දන්නවා නම් පල්ලෙහා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හිතනවා ඔයාගේ ඒ කමෙන්ට් එක ගොඩාක් අයට උදව් කරයි මිනිස්සු විදිහට. ඉතින් අපිට කරන්න පුළුවන් ලොකුම දේවල් තමයි පුළුවන් හැම වෙලාවකම අනෙක් අයට වචනකින් හරි පිහිට වෙන එක. ඉතින් වීඩියෝ එකේ මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් මගෙන් අහන්න. ඒත් එක මම කලින් කිව්වා වගේ මේ තැන්වල ලින්ක්ස් මම පහල කමෙන්ට් එකක දාන්නම්. ඔයාලට එතකොට ඒ තැන්වල කන්ටැන්ට් නම්බර්ස් ලොකේෂන්ස් පහසුවෙන්ම ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් පරිස්සමෙන් ආදරයෙන් ඉන්න.